රූෆ් ටොප් එකක් තියෙන ගෙයක් හදනකොට බොක්ස් ටයිප් ගෙයක් හදනකොට ඔයා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මූලික සැලසුමේදීම ඔයා ඒ දේවල් ගැන හරියට හිතුවොත්, හරියට හිතලා, හරියට ප්ලෑන් කරලා, හරියට කරොත් ඔයාට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාගේ ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන්. 2D ඩ්‍රොයින් එකක් බලලා හැමෝටම මේකේ තියෙන හැම දෙයක්ම ඉන් ඩීටේල් ඔයාගේ රික්වයර්මන්ට් එක මේකේ තියෙනවද කියලාවත් ගොඩක් වෙලාවට අඳුර ගන්න බෑ. මේ වැඩේ හරියටම කරගන්න නම් ඔයාට මේකට 3D ඩ්‍රොයින් එකක් ඕනිමයි. 3D ඩ්‍රොයින් එකකින් 3D ඩිසයින් එකකින් ඔයාගේ ඩ්‍රීම් හෝම් එක ඔයා හිතපු විදිහටම තියෙනවද? ඔයාට ඕමනා හැම ඒරියා එකක්ම තියෙනවද කියලා මවලා බලන්න පුළුවන්. හැබැයි ඔයා හදන්නේ තනි තට්ටුවේ ගයක් නෙවෙයි නම් ඒකට ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඔයාට කණු ටික දාලා ස්ලැබ් එක දාලා පස්සේ බිත්ති බඳින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් බිත්තිත් එක්කම කණු ටික දාලා ඔයාගේ ස්ලැබ් එක දාගන්න. මේ කොහොම කරත් ඔයා මතක තියාගන්න ඔයාගේ ලී උළුහව් ටික මේ බිත්ති බඳින ගමන්ම හිර කරගෙන එන්න. ඒ වගේම ඔයා ඇලුමිනියම් ෆ්‍රේම්ස් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවට ඉඩ තියාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාගේ ගෙදර තාප්පේ හදනකොට හිතුවේ සේෆ්ටි එක ගැන විතරද? සේෆ්ටි එක ගැන විතරක්ම නෙවෙයි ලුක් එක ගැනත් හිතන්න ඕන. මොකද ඔයාගේ ගෙදරට කලින් හැමෝගෙම ඇහැ යන්නේ ඔයාගේ තාප්පෙට නිසා. ඔයාගේ ඉඩමේ ෂේප් එක කොයි වගේ වුණත් ඔයා එක බවුන්ඩරි එකකට බ්ලයින්ඩ් වෝල් එකක් ඩිසයින් කරොත් ඔයාට ඔයාගේ ඉඩමේ තියෙන ස්පේස් එක ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට මුදල් ඉතුරු කරගන්නත් පුළුවන්. රූෆ් ටොප් එකේ ගාඩන් එකක් හදමුද? ඔයාට තියෙන්නේ සීමිත ඉඩකඩක් නම් ඔයාට තියෙන බෙස්ම ඔප්ෂන් එක තමයි රූෆ් ටොප් ගාඩන් එකක් හදන එක. මොකද ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේදී ඔයාට නැති වෙච්ච ඒරියා එකම රූෆ් ටොප් එකේදී ඔයාට ඉතුරු වෙලා තියෙන නිසා ප්‍රයිවසි එකත් හොඳටම තියෙන තැන තමයි ඔයාගේ රූෆ් ටොප් එක. ඔයාගේ රූෆ් ටොප් එක හදනකොට රූෆ් ටොප් එකේ ගාඩ් වෝල් එකේ සේෆ්ටි හයිට් එක ගැන අනිවාර්යයෙන්ම ඔයා හිතන්න ඕනේ. අපි මොන දේ කරත් ඒකේ හොඳ ෆිනිෂ් එකක් තියෙන්න ඕනේ. හොඳ නිමාවක් තියෙන්න ඕනේ. ඉතින් ගෙයක් හදනකොටත් ඒ දේ අනිවාර්යයි. ඔයාගේ ගෙදර හරියටම ෆිනිෂ් කරගන්නේ කොහොමද? පළවෙනිම දේ ඔයාගේ කපරාදුව නීට් එකටම කරගන්න. ඊට පස්සේ ඔයා බිත්තිවල සුමට මතු පිටක් එන්න පොටි ඇදලා ෆිනිෂ් කරගන්න. අන්න දැන් ඔයාගේ ෆ්ලෝ එක ලෙවල් කරලා ටයිල් බෙඩ් එක කපලා ලස්සනට ටයිල් ටික ලේ කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ ඩෝර්ස් ඇන්ඩ් වින්ඩෝස් ටික ෆික්ස් කරගන්නත් අමතක කරන්න එපා. මේ කිසිම දෙයක පොඩිවත් අඩුපාඩුවක් වෙන්න නම් බෑ. මොකද ඔයාට ඒ අඩුපාඩුව හදන්න සෑහෙන මුදලක් වියදම් කරන්න වෙන්න පුළුවන්. නිවසක් ලස්සන වෙන්නේ වහලෙන්ද ස්ලැබ් එකෙන්ද? ඔයාට තියෙන්නේ සීමිත ඉඩකඩක් නම් ඔයාට වහලකට වඩා ස්ලැබ් එකකට යන එක වාසිදායකයි. මොකද ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යට වෙච්ච ප්‍රමාණයම ඔයාට රූෆ් ටොප් එකේදී නැවත පාවිච්චි කරන්න පුළුවන් නිසා. හැබැයි ඔයා වහල වෙනුවට ස්ලැබ් එකක් පාවිච්චි කරනවා නම් ඒ ස්ලැබ් එක උඩ වතුර බැස්ම සහ වෝටර් ප්‍රූෆින් එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ගෙදරට ලස්සනක් එකතු කරගන්න පුළුවන් රූෆ් එකකින්. අන්න දැන් ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා වහලකට යනවද, ඔයා ස්ලැබ් එකට යනවද, එහෙම නැත්නම් මේ දෙකම එකතු කරලා මොඩර්න් ඩිසයින් එකකට යනවද කියලා. ඔයාගේ ගෙදර ලස්සන කරගන්න තවත් මේ වගේ ටිප්ස් දැනගන්න ඉදිරිසිංහ හෝම්ස් අපේ YouTube channel එක subscribe කරන්න.